මනුස්ස ලෝකේ බුද්ධත්වයට කලින් ඉපදුන අන්තිම ආත්ම භාවය තමයි වෙස්සන්තර මහරජුරු. වෙස්සන්තර මහරජුරු ප්‍රාර්ථනා 8ක් කළා. වංකගිරියේ තමන්ගේ දරුවෝ ටිකක් දන් දීලා ඊළඟට බිරිඳත් කවුරු හරි ඇවිල්ලා ඉල්ලුවා නම් බිරිඳත් දන් දෙනවා. හැබැයි ඒක ඒ තරම් හොඳ වෙන්නේ නැති වෙයි කියලා සක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ හිතුවා. නමුත් බෝසතාණන් වහන්සේට බේදයක් නැහැ, ඉල්ලුවොත් දෙනවා. ආන් ඒ හින්දා බිරිඳ දෙනවමයි. ආන් ඒ හින්දා සක් දෙවිඳු ඇවිල්ලා බිරිඳ ඉල්ලනවා. එහෙනම් മന്ത്രി දේවිය දන් දෙන්නේ සක්‍රදේවේන්ද්‍රයන්ට, වෙනත් වෙසක් මවාගෙන එන්නේ. තමන් බිරිඳ තමන්ට දන් දුන්නාට පස්සේ නැවත മന്ത്രി දේවිය වෙස්සන්තර රජුරවන්ටම පවරනවා. දැන් එතකොට කාටවත් ආය മന്ത്രി දේවිය දන් දෙන්න බෑ. මොකද දැන් දන් දීලා තියෙන්නේ. ආය තව කෙනෙකුට දෙන්න බෑ. දුන්න වස්තුව අරන් දෙන්න සිරිතක් නෑනේ. ඒ හින්දා ආය රජුරවන්ටම පවරුවා. පවරලා සඳහන් කළා මහරජ යමක් ඉල්ලන්න ඕන නම් ඉල්ලන්න කියලා. වර 8ක් ඉල්ලන්න අවසර දුන්නා. ආංගින්චා වෙස්සන්තර මහරජු වර 8ක් ඉල්ලුවා. මොනවද ඉල්ලපු වර 8? 1 මේ එතකොට ප්‍රාර්ථනා කිරීම. පළවෙනි එක තමයි මම ආපහු මගේ රාජ්‍යයට ගියහම මගේ තාත්තා හිත් සතුටින් මාව පිළි අරගෙන මට නැවත රජකම දානය කරන්න ඕනේ. ඒක පළවෙනි ප්‍රාර්ථනාව. ඉල්ලපු වරය. දෙවෙනි එක දඬුවමට ලක් වූවන් රාජ්‍යයේ ඉන්නවා රාජ උදහසට ලක් වෙලා දඬුවම් කරපු අය. ආන්ගේ දඬුවමට ලක් වූ සියලු දෙනාම නිදහස් කරන්න මට පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි එක මුළු රටටම මට දන් දෙන්න ලැබෙන්න ඕනේ. මගේ මුළු රටටම දන් දෙන්න මට පුළුවන්කම ලැබෙන්න ඕනේ. හතරවෙනි කාරණාව පරදාරාවන් කරා යන්න මට කවදාවත් සිත් පහළ නොවෙන්න ඕනේ. වෙස්සන්තර රජුරවන්ට භාර්යාව 16000ක් ඉන්නවා. ප්‍රාර්ථනාවක් කරනවා පරදාරාවන් කරා යන්න මට හිත් පහළ වෙන්න එපා කියලා. මොකද කොයිතරම් භාර්යාවන් හිටියත් සමහර රජවරු පරාභුවන් හොයාගෙන ගියා. අන්‍ය කාන්තාව තමන් සතු කරගන්න මිනිස් ඝාතන පවා සිද්ධ කරන්න කටයුතු කරපු අවස්ථා පිළිබඳව සඳහන් වෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා කවදාවත් පරාභුවන් කරා යන්න මට හිතෙන්න එපා කියලා. පස්වෙනි කාරණාව ධර්මයෙන් පෘථුවිය දිනන පුතුන් මට ඉපදේවා. ධර්මයෙන් පෘථුවිය දිනන පුතු මට ඉපදෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවත් ඒ විදිහටම සමෘද්ධමත් වුණා. රාහුල කුමාරයා කියලා කියන්නේ සක්විති රජෙක්. සක්විති රජුරෝ ධර්මයෙන්ම තමයි දිනන්නේ. ඒ විතරක්ද? එහෙනම් ලෞතර බුද්ධත්වයේ ලැබුණාට පස්සේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස මොනතරම් ධර්මදරද? සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ, මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ සියලුම රහතන් වහන්සේලා ධර්මයෙන් ලෝකයේ පෘථුවිය දිනපු අය. එහෙනම් එහෙම පුතුන් මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් කළා. 6 වෙනි ප්‍රාර්ථනාව මේ රාත්‍රියේ අවසානයේ හිරු උදා වන්නාසේ මට පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. රාත්‍රියේ ගෙවෙනකොටම සූර්යයා නැගෙනවා. අන් ඒ වාගේ මගේ පරිහරණයට දිව්‍යමය දේවල් ලැබෙන්න ඕනේ. 7 වෙනි එක සඳහන් කළා මම දන් දෙන විට මගේ වස්තුව කවදාවත් අඩු නොවේවා. මොනතරම් දන් දුන්නත් නෑ කියන වචනයක්, බෑ කියන වචනයක් අහන්න නොවේවා. ගබඩා කවදාවත් හිස් වෙන්නේ නැති වෙන්න ඕනේ. 8 වෙනි ප්‍රාර්ථනාව මේන් පසු ස්වර්ගගාමී වෙලා මේ වෙස්සන්තර ආත්මයෙන් පස්සේ මම ස්වර්ගයේ ඉපදිලා ඒ අවසන මට බුද්ධත්වයේම ලැබෙන්න ඕනේ. ස්වර්ග සම්පත්තියෙන් පස්සේ මට බුද්ධත්වයේ ලැබෙන්න ඕනේ. ඒ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මට කිසි කෙනෙකුගෙන් බාධාවක් එළෙන්නේ නැති වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කළා. එහෙමනම් බෝසතාණන් වහන්සේ එහෙම ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවන් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහටම තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ඒ වගේම අනිත් තවත් මහා ශ්‍රාවකයොත්
මේ නිවනට අමතරව තවත් දේවල් ප්‍රාර්ථනා කරලා තිබුණා. එහෙනම් ඒ දේවල් නිකම්ම ලැබුණ නෙමෙයි. ඒ දේවල් ප්‍රාර්ථනා කරලා තිබිච්ච හින්දම තමයි අපිට මේ විදිහට ලැබුණේ. ඊළඟට පින්නතින් මේ සඳහන් කරනවා මේ විශේෂ පුද්ගලයෝ හැම දිනෙකම නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. නිවන් දකින්න ක්‍රමය වෙනම ප්‍රාර්ථනා කරලා තියෙනවා කියලා. අන්න ඒ කාරණාව නිරන්තරයෙන් අපිත් අපේ ජීවිතයට ආදර්ශයට අරගෙන තමනුත් තම තමන් කැමති දේවල් එකතු කරගෙන ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දක්නා ජාති දක්වා අපේ ජීවිත ගමන කොයි විදිහට සකස් වෙන්න ඕනද? ඒ ජීවිත ගමන කොහොම සකස් වෙනවටද මම කැමතියි. ආන් ඒ කැමති ආකාරයේ එකතු කරගෙන සැලසුම් කරගෙන අපි පින්කම් කරලා ඒ ටික හරියටම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ආන් එහෙම ප්‍රාර්ථනා කරාම ඒක සංසාරේ අපිට විපාක දෙනවා. ආන් ඒ නිසා ප්‍රාර්ථනාවක් ජීවිතේ කොයි තරම් වටිනවද කියන කාරණාව අපිට වැටහෙන්නේ ඒ නිසා. ඒ ප්‍රාර්ථනාව හරියට වෙලා තිබුණාම. එhmenan මේ සසරින් එතර ගියපු උත්තමයන් වහන්සේලා සියලු දෙනාම ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනා කරලා තිබිච්ච බව පේනවා. එහෙනම් කරුණු එකතු කරගෙන අඩු නොවෙන්නම අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒක හරි වටිනවා.